මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දේව සබඳතාවට පැමිණෙන්නේ. මුවින් පැවසීමෙන් ගලවනු ලබන්නේ. උන්වහන්සේ අදහන කිසිවෙක් ලැජ්ජාවට නොපැමිණෙති යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත. යුදෙව්ව හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එකම ස්වාමින් වහන්සේ සියල්ලන්ගේම ස්වාමින් වහන්සේයි. උන්වහන්සේගේ පිහිට අයදින සියල්ලන්ට උන්වහන්සේ සියලු යස ඉසුරු සලසා දෙනසේක. මන්ද ස්වාමින් වහන්සේගේ නාමය කියා අයදින කවරෙක් නමුත් ගලවීම ලබති යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.